හයි ඉතින් හතරමන් සෙට් එක. හයි. ඉතින් එක දිගට වැඩත් එක ඉතින් වීඩියෝ එකක් කරගන්න බැරුණා. ඉතින් අපේ සහෝදරයෙක් මෙන්න අරන් ආවා. ඉතින් අපේ කවුද නම් මතකත් නෑ මට. දිල්ෂාන් සහෝදරයා අරන් ආවිල්ලා තියෙන පරණ හැන්දා. එයාට හම්බෙලා කොහෙන් හෝ. ඉතින් මේ හැන්ද මේක ඊය එකක් මොකුත් ගහලා නැහැ. දැන් මේක පාවිච්චි කරපු අය නම් දැන්ට නැතුව ඇති නේද? දැන් නැතුව ඉන්නේ ගොඩක් කල් වෙනවා. දැන් නෑ පාවිච්චි කරවෙ නැති අය නෑ. දන්න අය පොඩ්ඩක් කියන්න ඕනේ මේක ගහලා තියෙන්නේ. දැන් ඔයාලට කැමරාකට ලං කරොත් මේක පේන එකක් නෑ ફોකස් වෙලා. මේ මෙතන ගහලා තියෙනවා. මෙතන ගහලා තියෙනවා මොකක්ද දන්නවද? ඇෆ්‍රිකන් නෙක්ලස් නෑ ඇෆ්‍රිකන් නිකල් සිල්වර්. ඊට පස්සේ මේඩ් ඉන් ඉංග්ලන්ඩ් කියලා ගහලා තියෙනවා. තව ණයක් ඇඳලා තියෙනවා නේ උඩනේ. ණය මාක් කියලා තමයි කියන්නේ නේ. ඔව් ණය මාක් ඇඳලා කියන්නේ. ණය මාක් ඇඳේ කියලා කියන්නේ එතන තියෙන උඩ අන්න තියෙන උඩ ණය දිගට අතන ගහලා තින්නේ ඇෆ්‍රිකන් නිකල් සිල්වර් කියලා ගහලා තියෙනවා. මේඩ් ඉන් ඉංග්ලන්ඩ් එකක්. ඒ සාමාන්‍යයෙන් අවුරුදු 100 පැනලා තියෙන්නේ. 100 වැඩි නේ 150ක්වත් වෙනවා. 150කට වඩා වැඩි ඇති තාම දිරලා නැහැ කියලා කියන්නේ. පස්සට තියලා තියෙන්නේ. නේ? ඔක ලක්කපදිය වුණේ. ඔව්. වලක්කපදිය අහුවෙලා තියෙන පස්සට තියලා තියෙන්නේ. ඉතින් දිරලා නැහැ. මේක සමහරට රිදී වෙන්න ඕන. රිදී නොවුනත් රිදී අනිවාර්යෙන් කලවම්. 180ක් හරි රිදී කලවම් වෙන්න ඕන. නැත්තම් දිරනෝනේ. නේ? අවුරුදු 10 15ක් යනකොට දිරනෝනේ. 10 15ක් යන්නේ නැහැ නේ. ඒකනේ. ඉතරක් නම් බෑ නේ. ඔව්. ඔව්. ඒ හන්දේ කියන්නේ ක්වොලිටි එකට හදලා තියෙන එක නිකන් මේ හැම මේ රටෙන් දාලා නේද? පොඩි හන්ද උනාට ඒගොල්ලෝ ගියේ එකත් එක්ක ගාලා පාස් වීදි නේද ලස්සන. පාසලත් නෑ තනි ෂොට් එකට අරන් තියෙන්නේ. ඔව්නේ. දැන් තියෙන පෑසුම් පාරක් පොඩි නේද? තාක්ෂණික උරනේ. තාක්ෂණික කාලේ නැත්තා. දිග නායකයෙක් ඉන්නෝනේ. මොඩි නායකයෙක් ඉන්නවා. මේක Google එකේ ගහුවම සර්ච් වෙනවා. ගහන්න කෙලින්ම ඒතර මේ හන්දම බලන්න පුළුවන් හොඳට. කියන්නේ හරි ෆොටෝ එකක් බලන්න පුළුවන් මේකේ. ඇෆ්‍රිකන් නිකල් සිල්වර් කියලා ගහපුවම මේ හැඳිම එන්නේ. ණය කියලා ගහනෝනේ මම දැන් ගහලා බැලුවා. ඇෆ්‍රිකන් නිකල් සිල්වර් කියලා විතරයි ගැහුවේ මේ හැන්දාවනේ. Google එකේ මුකුත් නෑ හොයාගන්න මට ඊය එකක් කරෙන් මම අර විකුණන්න දාලා එහෙම තියෙනවා. ඒක තමයි ඉතින් පරණවත් දන්න කෙනෙක් ඉන්නවා. ඔව් ඉතින් වටිනාකමක් දන්න කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඉතින් මේ අපේ සහෝදරයා අරන් ආවා. ඉතින් වීඩියෝ එකක් දැම්මේ නැති නිසා වීඩියෝ එක කරගන්න ඕන නිසා දැන් දවස් 3-4 වීඩියෝ එකක් දැම්මේ නෑනේ. නෑ. එහෙනම් ඉතින් මොකෝ කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ ඉතින් අතරමං නොවන්න හතරමං සෙට් එකත් එක්ක ඉන්නේ. ජය වේවා.